ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අද සිට ජනගත වන දූපතේ විත්ති YouTube නාලිකාව සමගින් තමයි අපි මේ ආකාරයෙන් සම්බන්ධ වෙලා තියෙන්නේ. දූපතේ විත්ති මේ ශ්‍රී ලංකා දීපයේ මේ පූංචි දූපතේ සිදුවෙන සියලුම විශේෂ සිදුවීම් ඔබට ගෙනෙන්නට අද සිට අප සූදානම්. ඉතින් ඔබට නිරන්තරයෙන් ආරාධනා කරනවා අප සමගින් රැඳෙන්න, අප සමගින් අත්වැල් බැඳ ගන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඉතින් අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. අපි සිටින්නේ දිත්වා සුලිකුණාටුවෙන් පීඩාවට පත් වෙලා ඉන්න මොහොතක. ඉතින් මතක් කරොත් අයහපත් කාලගුණය සමග සිදු ආපදා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 123 දක්වා ඉහළ ගොස් ඇති බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරන්නේ. ඒ වගේමයි මේ වන විටත් පුද්ගලයන් 130 දෙනෙක් අතුරුදන් වී ඇති බව තමයි මීට සුළු මොහොතකට පෙර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙන්නේ. මේ අතර අයහපත් කාලගුණයේ හේතුවෙන් පවුල් 61175කට අයත් පුද්ගලයන් 2,19,282ක් පීඩාවට පත් වෙලා තිබෙනවා. ඒ වගේමයි පවුල් 5890කට අයත් පුද්ගලයන් 18443 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන තුල රඳවා ඇති බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඔබට ආරාධනා කරනවා නිරන්තරයෙන් අප සමගින් අත්වල් බැඳගෙන ඉන්න. අපි සූදානම් ඔබට මේ තතුවිති එසැනින් අප සතු කරගත් අප ලද විගස ඔබට මේ දූපතේ විති හද සිට ජනගත වන නාලිකාව තුළින් ඔබට ගෙන එන්නට සූදානම්. විශේෂ තොරතුරු අපි සූදානම් නිරන්තරයෙන් අදලා ඉන්න දූපතේ විති මේ YouTube නාලිකාව සමගින්.